you are warmly welcome to the EGL Education YouTube channel. මෙම YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. right. අද පාඩමින් සාකච්ඡා කරන්නේ has to යන පදයේ පිළිබඳව. ඔබට තවමත් මේ channel එක subscribe කරන්න බැරි වුණා නම් subscribe කරගෙනම අපි වීඩියෝ එකට යමු. අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා has to කොහොමද භාවිතා කරලා වාක්‍ය හදන ආකාරය පිළිබඳව. has to කියන එකේ අර්ථය තමයි යම් දෙයක් කිරීමට සිද්ධ වෙලා තියෙනවා කියන එක. යම් දෙයක් කිරීමට සිද්ධ වෙලා තියෙනවා කියනවා. ඒ වගේ අපි බලමු මේ වාක්‍ය වලින් පැහැදිලි කරගමු හරියට මොකද්ද අර්ථය කියන එක. number 1 he has to go home. he has to go home. ඔහුට නිවසට යන්න සිදු වී ඇත. යාමට සිදු වෙලා තියෙනවා. නිවසට යන්න සිදු වෙලා තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා නිවසට යන්න සිදු වෙලා තියෙනවා. ඒ වගේ තමයි ඒකෙන් අදහස. number 2 she has to get up early tomorrow. she has to get up early tomorrow. ඇයට හෙට උදෑසනින්ම අවදි වීමට සිද්ධ වෙලා තියෙනවා. අවදි වීමට සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි වැඩකට ඒක කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ අර්ථයක් තමයි has to කියන එකේ තියෙන්නේ. number 3 the teacher has to read a lot of books. ගුරුවරයාට අවශ්‍ය කරලා තියෙනවා විශාල පොත් ප්‍රමාණයක් කියවන්න. a lot of books. number 4 the doctor has to visit the patient. the doctor has to visit the patient. වෛද්‍යවරයාට සිද්ධ වෙලා තියෙනවා ලෙඩාව බලන්න යන්න. ලෙඩා බැලීමට යාමට වෛද්‍යවරයාට සිදු වෙලා තියෙනවා. number 5 he has to drive the car slowly. he has to drive the car slowly. ඔහුට කාර් එක හිමින් පදවන්න සිදු වෙලා තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා කාර්යය හිමින් පදවන්න සිද්ධ වෙලා තියෙනවා. number 6 කුමුදු has to stay at home. කුමුදු has to stay at home. කුමුදුට ගෙදර නවතින්න වෙලා තියෙනවා. කුමුදුට ගෙදර නවතින්න වෙලා තියෙනවා. number 7 නිමල් has to build the house. නිමල්ට ගයක් සෑදීමට සිදු වී තියෙනවා. නිමල් has to build the house. නිමල්ට ගයක් සෑදීමට සිදු වී තියෙනවා. number 8 she has to post the letter. she has to post the letter. ඇයට ලිපිය තැපැල් කිරීමට සිදු වී තිබෙනවා. ඇයට ලිපිය තැපැල් කිරීමට සිදු වී තිබෙනවා. number 9 the student has to learn English. the student has to learn English. සිසුවාට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. ශිෂ්‍යයාට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවශ්‍ය වී ඇත. number 10 the soldier has to fight against the terrorist. the soldier has to fight against the terrorist. සොල්දාදුවට සිදු වෙලා තියෙනවා ත්‍රස්තවාදිය සමග සටන් කරන්න. සොල්දාදුවට සිදු වෙලා තියෙනවා ත්‍රස්තවාදිය සමග සටන් කරන්න. right. අද පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔබට නැවතත් ඔබගෙන් ඉල්ලා සිටිනවා මෙම channel එක subscribe කරන්න බැරි වුණා නම් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙමනම් ඊළඟ වීඩියෝෙන් හමු වනතුරු ඔබට සුබ දවසක්.